කියන්නේ ඒලියන් දියඇල්ල නොහොත් නිදන් ගොඩ ඇල්ල. දැන් ඔයගොල්ලෝ පේනවද? මෙතන පාරවල් දෙකක් තියෙනවා. පාරවල් දෙකෙන් මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මගේ මේ දෙවෙනි වතාව මේ දියඇල්ලට එන මම නම් කලින්ම ගියේ මෙන්න මේ වෙල්ලෑයෙන් ගිහලා තමයි ගියේ පාර. අපි යන ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. පොඩ්ඩක් කැලේ ඇතුළට යන්න ඕනේ. සුන්දරත්වය දකින්න මේ දියඇල්ලේ. ඔව්. මේ දවස්වල මේ පැත්තට හිටපු ගමන් වැහි කඩාගෙන වැටෙන්නේ. පිටිපස්සෙන් චමලා ඉන්නවා. මොකද හිතන්නේ මේ දියඇල්ල ගැන? තාම ගියේ නැහැ කියලා කියන ඉතින් තාම ගිහින් නැහැ බලන්න ඕනේ ගිහිල්ලා. යන් එන අපි ඉස්සරහ පාරක් ආවා කියලා දන්නවා. ඔය මේ ලස්සන දියඇල්ලක් බලන්න මේ කැලේ මාන ගාලේ යන්නේ. අපි ඉස්සරහට යනවා කට්ටිය. අමාරුවෙන් යන්නේ දැන් මේ මාන පඳුරු අස්සෙන් කට්ටිය. ලස්සන ඇල්ල ලං කරලා තින්නේ. ලස්සන දියඇල්ලට කට්ටිය ඉන්න ඉස්සරහ බලමු ගිහිල්ලා. දියඇල්ල අපූර්වත්වයෙන් මොකද මේ ගලක් නැතිලා තියෙනවා. මේ ගල එනකොට මේ වතුර පාන ගලාගෙන ඉන්නේ. මේක ඇවිල්ලා නිදන් ගොඩ ඇල්ල කියලා තියෙනවා. ගල පිට ආය ඇල්ල කියලා තියෙනවා. ඊට පස්සේ ඒලියන් කොකෝන බෝල් කියලා තියෙනවා. වානකින් මේක හදිස්සියෙන් දියන්නේ. වාන කොච්චර ලස්සනද?